වඳින්න එපා. මොකද මොනසියෝ වෙලා තියෙන්නේ? රැන්ඩි good morning. very good morning. මම බය ආවේ. අදත් මට සාලේ වාඩි වෙලා ඉන්න වෙයි කියලා හිතලා. නෑ. හැමදාම එහෙම වෙන්නේ නෑ. ඔයා මේ වෙලාවේ ඔෆිස් එකේ නේද ඉන්නව? ඔෆිස් එකේ නම් තමයි. කොහෙද? මේ අරෝස්ගේ බර්ත්ඩේ පාටි එක නිසා වෙලාවට ඔෆිස් යන්නවත් නැහැ. අපේ උන් මාර වදියක් දෙන්නේ. උන්ට ඕනේ ග්‍රෑන්ඩ් විදියට මේ පාටි එක ඕගනයිස් කරා. නේ? ඔය අරෝස්ට කිව්වද මම ආවා කියලා? නෑ. ඔකේ වල් කියන්නේ පාටි. මොකුත් කියන්නේ. උට සර්ප්‍රයිස් එක නැති වෙනවා. තරංග. අපේ පාටි එකට ඩෙකෝස් වගේ සිලෙක්ට් කරා. ඔය ටික බලන්න ඕකේ නම් දෙන්නකෝ. එතකොට මට යන ගමන් ඇඩ්වාන්ස් එකක් පේ කරගෙන යන්න පුළුවන්. ඕගොල්ලෝ මාර මහන්සියක් වෙන්නේ ආ. එන්න බලන්න. Sandy? कोई विलास वीडियो करे? ये बाबा ඔය දෙන්න රූම් එක ඇතුළට වෙලා සෙක්ස් කරද්දි අපේ සාලෙට වෙලා ඉන්න අමාරුයිනේ. මං ඉතින් පොඩි වීඩියෝ පාරක් දාලා. අනේ රැන්ඩි ප්ලීස් මේක ඩිලීට් කරන්නකෝ. ගන්න. අනේ මේක ඩිලීට් කරන්නකෝ. නිකම් මෙහෙම කරන එක හරියන්නේ නැහැ. මමත් මේකෙන් වැඩක් ගන්න ඉපේ. මට ඊයේ මේක අරෝස්ට පෙන්නන්නත් හිතුණා. හිතනම් කරන්න එපා. මම මට තන ගහලා වඳින්නම්. හරි. දන ගන්න. තන ගහන්න. මේක දෙක සෙල්ලම් කරන්න කරන්නේ. හරි. තන ගහන්නකෝ. වඳින්න එපා. මොකද මොනසියෝ වෙලා තියෙන්නේ? යාතල් එකක් ගමු. ඔයා කොහොමද පයින් තරංග? මම තාසන් එක්ස්පීරියන්ස් කරා. රැන්ඩි තම්සෙගේ පොඩම මේ જાතිය ගේමින් කියලා. ජාතිය මොකක් වුණත් කමක් නෑ. ආත්මවලට ජාතිය අදාළ නෑ නේද? එදින මට සිතක් දෙන්න. තම්සෙට ගියේ නැත්තම් කෑ ගහන්න බබා. කෑ ගහන්න. මාතාස කෑ ගහන්න. රැන්ඩි මේක සෙල්ලමක් නෙමෙයි. මම කෑ ගහනවා. ඔයා කෑ ගහලා මෙතනට මිනිස්සු ඇවිල්ලා මට ගහලා මාව පොලිසියට දායි. සමහර විට මම ඉරෙක් නෑ. හැබැයි ඉරෙන් නිදහස් වෙලා මම ඉස්සර වෙලාම මේ වීඩියෝ එක පෙන්නන්නේ ආරෝෂ්. ඊට පස්සේ මම එක ෆෝන් සයිට් එක කරා. කොල්ලෝ එක බල ආතල් එකක් ගන්නවා. එහෙම දාසේ. එපා රැන්ඩි. එපා. මම දුන්න පොඩ්ඩක් කැමති වෙන්න. පයින් නේද? මම රෝස්ට් වඩා සපත් වෙනවා.